අපි මනෝවෛද්‍ය රෝහල් ගැන හිතනකොට ගොඩාක් වෙලාවට හොඳ දේවල් අපිට හිතෙන්නේ නෑනේ. ඒ මදිවට මේ වගේ මනෝවෛද්‍ය රෝහල් වලට ඔය භූත කේස් සම්බන්ධ කරොත් වැඩි දෙනෙක් පැත්ත පළාතෙවත් එන්නේ නෑ ඔය පැත්තට. දකුණු කොරියාවේ ග්වන්ජූ කියන ටවුන් එකේ තිබ්බ මේ ගොන්ජියාම් මනෝවෛද්‍ය රෝහලත් කියන්නේ ඒ වගේ තැනක්. මේ බිල්ඩිම සමහර අය විශ්වාස කරන්නේ 1992 දෙසැම්බර් මාසේ තමයි මේක ආරම්භ කරේ. ඒත් සමහර අයත් කියනවා 1961 නැත්නම් 1982 තමයි මේක හරියටම ආරම්භ කරේ. ඒත් අපිට හරියටම කියන්න පුළුවන් එක දෙයක් තමයි මේ බිල්ඩිම 1996 දී සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. ඒකටත් හේතු ගණනාවක් තියෙනවා. සල්ලි ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් ඔය තියෙන මේ පහසුකම් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔය දෙකම වෙන්න පුළුවන්. ඒ හිටපු ඒ ඉස්පිරිතාලේ හිටපු මුල් අයිතිකාරයා ඇමරිකාවට ගියා. ආයිත් ඉතින් පැත්ත පළාතේවත් ආවේ නැහැ. මං හිතන්නේ මේකෙන් ඔයාලට තේරෙන්නේ නැති ගොඩක් බය හිතෙන දේවල් මේක ඇතුලේ සිද්ධ වුණා. නරක දේවල්, හිතන්න බැරි දේවල් මේක ඇතුලේ වුණා. ඩොක්ටර්ස්ට පිස්සු හැදුනා. ඒ වගේම අමානුෂීය පරීක්ෂණ මේක ඇතුලේ සිද්ධ වුණා කියලා සමහර අය විශ්වාස කරනවා. ඒ මදිවට 1979 පේෂන්ලා 41ක් තමාගේ සියදිවි නසාගත්තත් කියලා සමහර අය විශ්වාස කරනවා. හැබැයි මේක හරියටම තහවුරු වෙලා නැහැ. ඒ මදිවට මේ බිල්ඩිම ඇතුලේ ඩිරෙක්ටර් කෙනෙක්, ඒ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්, එයාට පොඩ පිස්සු හැදිලා එයාත් අන්තිමේදී සුයිසයිඩ් කරගත්තත් කියලා සමහර අය විශ්වාස කරනවා එක කාමරයක. මේ මං කියපු හැම එකක්ම සවුත් කොරියාවල හදපු ෆිල්ම් එකක 2018 ගොන්ජියම් හාන්ටඩ් අසයිලම් ෆිල්ම් එකේ හැම දෙයක්ම මේ සාකච්ඡා කරලා තියෙනවා, පෙන්නලා දුන්නා. ඒත් හරියටම ඒ අවුරුද්දේ මැයි මාසෙදී මේ බිල්ඩිම කඩලා දැම්මා. ඒ නිසා ඔයාලට මේ බිල්ඩිම පොඩ්ඩක් විසිට් එකක් දාන්න ආසාවක් තිබ්බොත් සවුත් කොරියාව වලට ගියා නම් sorry.com තමයි. මොකෝ කවදාවත් ආයිත් මේ බිල්ඩිම බලන්න හම්බෙන්නේ නැහැ.